අයිබෝන් යාළුවනේ අද මම ඔයාලා වෙත ආවේ 2026 වර්ෂයේ ජනවාරි මාසයට අදාළ වගා කරන වීඩියෝ එකක් සමගින්. ඉතින් මේ වීඩියෝ එක බලන්නේ අලුත් යාළුවෙක් නම් මගේ channel එක subscribe කරලා ඊට හැපෙත් තියෙන bell icon එක click කරලා තියාගන්න. එතකොට ඔයාලට පුළුවන් මම වීඩියෝ එකක් දාපු ගමන් notification එකකින් දැනගන්න. ඒ වගේම තමයි වීඩියෝ එක හොඳයි නම් like කරන්න, comment කරන්න, share කරන්න යාළුවන්ටත් බලන්න. ඉතින් යාළුවනේ මම මගේ channel එකෙන් ජ්‍යොතිෂ සම්බන්ධ තොරතුරුත් නැකත් සම්බන්ධ තොරතුරුත් කතා කරනවා. ඔයාලට පුළුවන් channel එකට ගිහිල්ලා බලන්න. ඉතින් අපි යමු වීඩියෝ එකට 2026 වර්ෂයේ ජනවාරි මාසේ වගා කරන යෙදලා තියෙන්නේ කොහොමද කියලා බලන්න. මුලින්ම ජනවාරි මාසේ 6 වෙනිදා අඟහරුවාදා දවස යෙදෙනවා දිවිකරණය උදේ 8:06 සිට සුබ දිශාවෙන් නැගෙනහිර දිශාව. නැවත ජනවාරි මාසේ 7 වෙනිදා බදාදා දවස යෙදෙනවා දිවිකරණය 7 වන දිනට උදව් වූ වේලාවේ සිට උදේ 6:56 දක්වා සුබ දිශාවෙන් උතුරු දිශාව. නැවත ජනවාරි මාසේ 9 වෙනිදා සිකුරාදා දවස යෙදෙනවා සිංහකරණය උදේ 7:08 සිට සුබ දිශාවෙන් උතුරු දිශාව. නැවත 2026 වර්ෂයේ ජනවාරි මාසේ 10 වෙනිදා සෙනසුරාදා දවස යෙදෙනවා සිංහකරණය 10 වන දිනට උදව් වූ වේලාවේ සිට උදේ 8:27 දක්වා මෙදින සුබ දිශාවෙන් දකුණු දිශාව. නැවත ජනවාරි මාසේ 13 වෙනිදා අඟහරුවාදා දවස යෙදෙනවා දිවිකරණය සවස 3:19 සිට මෙදින සුබ දිශාවෙන් නැගෙනහිර දිශාව. නැවත ජනවාරි මාසේ 14 වෙනිදා බදාදා දවස යෙදෙනවා දිවිකරණය 14 වෙනි දිනට උදව් වූ වේලාවේ සිට සවස 5:53 දක්වා මෙදින සුබ දිශාවෙන් උතුරු දිශාව. නැවත ජනවාරි මාසේ 17 වෙනිදා සෙනසුරාදා දවස යෙදෙනවා සිංහකරණය. මෙදින මුළු දවස පුරාම සිංහකරණය යෙදෙනවා. ඔයාලට පුළුවන් මෙම දිනේ වලක වගා කටයුතු යොදා ගන්න. සුබ දිශාවෙන් දකුණු දිශාව. නැවත 2026 වර්ෂයේ ජනවාරි මාසේ 19 වෙනිදා සම්බ දවස යෙදෙනවා සිංහකරණය අලුයම 1:21 සිට සුබ දිශාවෙන් නැගෙනහිර දිශාව. නැවත ජනවාරි මාසේ 23 වෙනිදා සිකුරාදා දවස යෙදෙනවා දිවිකරණය අලුයම 2:29 සිට සුබ දිශාවෙන් උතුරු දිශාව. නැවත ජනවාරි මාසේ 26 වෙනිදා සඳ දවස යෙදෙනවා සිංහකරණය 26 වන දිනට උදව් වූ වේලාවේ සිට රාත්‍රී 9:17 දක්වා සුබ දිශාවෙන් නැගෙනහිර දිශාව. නැවත ජනවාරි මාසේ 29 වෙනිදා බ්‍රහස්පතින්දා දවස යෙදෙනවා දිවිකරණය සවස 1:56 සිට සුබ දිශාවෙන් උතුරු දිශාව. නැවත 2026 වර්ෂයේ ජනවාරි මාසේ 30 වෙනිදා සිකුරාදා දවස යෙදෙනවා දිවිකරණය 20 වන දිනට උදව් වූ වේලාවේ සිට දහවල් 11:11 දක්වා සුබ දිශාවෙන් උතුරු දිශාව. ඉතින් යාළුවනේ මම අද ඔයාලට අරගෙන ආවේ 2026 වර්ෂයේ ජනවාරි මාසයට අදාළ වගා කරන වීඩියෝ එක. ඉතින් මම වගා කරන අනුව ඔයාලගේ වගා කටයුතු යොදාගෙන මම වගා කටයුතු සාර්ථක කරගන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඒ වගේම මම ලැබුවා වූ 2026 වර්ෂයේ ඔයාලට සියලු ගොවිතැන් කටයුතු සාර්ථක වෙන වර්ෂයක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. වීඩියෝ එක අවසන් කරනවා. ඔයාලට සුබ දවසක්. ජය වේවා.